අනේවතු උරලෝසුව මගේ පර්ස් එක කොහෙද ගියේ? එතකොට මගේ කැමරාව මගේ පර්ස් එකේ තිබිච්ච සල්ලි ටිකක් නැහැ. මේ ඕරම් ගන්න මා කොතොම කරදරයක් තියෙන්නේ. මේ ඕරු කරදරේ හින්දා මගේ බඩ ඕගොල්ලන්ට ඉන්න ඕන. දවස් ගානක ඉඳලා මේ හිටින මිනිස්සුගේ බෑග් වල ඔක්කොම හොරකම් කරනවා කවුරු හරි. Thank you ගාඩ්ඩයියා. සූටියෝ එහෙනම් ඔයා බඩු ටික ලෑස්ති කරගන්නවත්. මම වොෂ්රූම් එකට ගිහිල්ලා ඉන්නම්. කොයිද යන්නේ ඉන්න මාත් ඉන්න. සූටියෝ ඔයත් ගිහිල්ලා අත හොඩගෙන එන්න. එතකම් මම බඩු ටික බෑග් එකට දාන්නම්. හොඳයි මාජිය. ඈ? බෑග් එක කොහෙද? කොහෙද ගියේ? ඈ? එළිය බෑග් එක කොහෙද ගියේද? අලියෝ මෙතන තිබුණානේ කලින් බෑග් එක. අයියෝ බෑග් එක ඇතුලේ මගේ සමෝසක් තිබුණා. මගේ සමෝසා. මං ඔය හොරාව ඉතුරු කරන්නේ. ඒයි හොරා. ඉස්සරහට එනවා. අනේ මේ මොනවද කරන්නේ අප්පා? හරි මේ මොකද මේ වෙන්නේ? කවුද අප්පා? Tuan tamay John nenne. Hari majoli. Loko bag එකක් ගෙනල්ලා බලමු බෑග් එක අරලා මොනවද තියෙන්නේ කියලා. අනේ කවුඩි බිස්කට් බනනා චිප්ස් අයියෝ මේක මොනවද? මේක නම් අනිවාර්යයෙන් වටින දෙයක් තියෙන්න ඕනේ. බලන්නකො මේ ටේප් වලින් හොදට උතලා තියෙන්නේ. නැති වෙන්න මොතලා තියෙන්නේ. ලියන්න ඉක්මනට ලියන්න. නෑ සමෝසා මෙච්චර හොදට ගැට ගහලා බැක් කරන්න පුළුවන් එකම එක මිනිහෙක්ට විතරයි. හා වගේ ඒ CCTV කැමරාවක් තියෙනවා. ඉක්මන් කරලා බලනවා මොකද උනේ කියලා. මොනවද මේ කරලා තියෙන්නේ? කාගේකද මේ උස්සලා තියෙන්නේ? මාටින් මේක දැනගන්න කලින් ගිහිල්ලා විසි කරලා එනවා. ලෝකාවට ඇතන මොකද කිව්වේ? මට මතක නෑනේ. මං හිතන්නේ මේ බෑග් එක තමයි තියලා ඉඳ කිව්වේ. මොකද? ඔය ඔළුවට වැදුනා වගේ ඔළුවට වැදුනා. අන්න අපේ බෑග් එක ඇවිල්ලා. කොහෙන්ද බෑග් එක ආවේ? මගේ සමෝසා ටික හම්බුණා. අනේ! මගේ සමෝසා! අනේ මොකද මාජෝ මේව කෑ ගහන්නේ? බෑග් එක හම්බුලා තියෙද්දි මොකටද ඔච්චර බෙලියන්නේ කියන්නේ? මගේ සමෝසා ටික හොරා උස්සගෙන ගිහිල්ලා බෑග් එක විතරක් ආපහු දාලා. මගෙන් ගැලවීමක් නෑ. මං එයාට දෙනවා කොහොමද දන්නවද? මෙන්න මෙහෙම. අයියන්න මෙහෙම දෙන්නේ. මාටි වර බලන්න. අර හා ලියාම මිනිහෙක්ගේ පොයිච් එකේ ඉන්නවා. Hey, හොරහාවා. ඔබින්නවා. Hey, වරදුවත්. හොරහාවා. Hey. ඔබින්නා දුවේ. ඔබින්නා. ආවා. Hey, ඔබනා කිය. කොහෙද ගියේ? අනේ ඉන්නවා. අල්ලගමු. ඒ හාවා නවතින්නයි කිව්වේ. මාටින් කන සමෝසා පල්ලා මං ගහන පොල් ගෙඩි පල්ලා කරුණා කරලා නවතිනවා. ඒ පොල් මිත්‍රවරු
ඕනි. ගිහිල්ලා අල්ලගෙන එන රහ පෙට්ටියව. යන්න. අයියා. ආවනම් පැන්න. ඒත් වෙන්න පර්ස් එක නම් තියෙනවා. අනේ මගේ පර්ස් එක කොහෙද ගියේ? කවුරු හරි ඒක හොරකම් කරලා වගේ. අනේ බලමු මේකේ සල්ලි තියෙනවද කියලා. මේකේ සල්ලි වලටත් ඔයාගේ සමෝසා වලට වෙච්ච වැඩේ වෙලාද දන්නේ නැහැ මාත්‍ය. ඔයාලා හොරකම් කරලා මදිවට මේක පාකේ තියාගෙන සල්ලි ගණන් කරනවාද? ඔයාලා ඔය හොරකම් කරේ වෙන මොනවත් නෙමෙයි මගේ මහන්සිය. ඔයාලා නම් කම්බ හොරු, හොරුන්ගේ හොරු කම්බ හොරු. ඉන්නකම හොඳ වැඩක් කරන්න. අනේ අපි සල්ලි බෙදා ගන්න හැදුවේ නෑ. බෙදා ගන්න හැදුවේ නෑ. බෙදා ගන්න හැදුවේ නෑ. අපි මේ සල්ලි ගන්න විතරයි. ගන්න විතරයි. ගන්න විතරයි. අයියෝ හොරුන්ගේ හොරු කම්බ හොරු හොරුන්ගේ හොරු. ඔයාලා මගෙන් හොරකම් කරා. හොරකම මගෙන් කරා. මගෙන් හොරකම් කරා. ඔල්ලනේ මට හොරුන්ව ඕනා. මෙන්න මේ කයිවාන්ම ගයින්න වෙලාවක් නෑ. පඩන්න දුවමු. අනේ කොහෙටද ගියේ? අnder පැත්තට ගියේ. එන්න ගිහලා බලමු. අපේ අම්මා. අනේ හොඳක් කර කවුරුවත් අගය කරන්නේ. අපි හැදුවේ යාට උදව් කරන්නනේ. ඇවිල්ලා අපිට ගාගෙන ගියා නේද? මේ අර බලන්න. තාම මේ අනිවාර්යෙන්ම කොහෙට හරි වෙලා ගේමකට සෙට් වෙනවා අර යන්නේ. මේ මෙඩාතරේ බොස් අල්ල ගන්න ඕන. මේ හාව ලව්ව හොරකම් කරන කෙනාම තමයි අපි අල්ල ගන්න ඕන. ඔව්. ඉක්මනට යමු. ෂා ඔන්න අද අපි ගාන හොයාගත්තා. අනේ මේ මොකද මේ? අදුලට ගියා. අනේ අයියෝ මේ ඉන්නේ මහටින්නේ. එයා ගිහිල්ලා නැත්තේ මොකද? එයාගේ බෑග් එකයි සමෝසා ටිකයි අපි අපව දුන්නානේ. සමෝසාවක් අපි යාට දුන්නේ නෑ. ඔයා එයාගේ ටික තමයි ඔය කාකර යන්නේ. අනේ අරකිනේ කරගන්න බෑ මොනවාලා. ඉතින් මේක යාතරින් නෑ. ගිහිල්ලා කොහෙද බෑග් එක දෙනවා. හාවන ගම්බුන්නේ මෙන්න ඒ උනාට පර්ස් එක නම් මට හම්බ වුණා. මෙන්න ඉන්නවා මම පර්ස් කොරකම් කරගෙන අනේ හාව හොදකමක් කරපු ගමන් අර 18 කියන බෙනේට රින්ගන ඔය බෙනේ ඇතුලේ තමයි මොකක් හරි ඇත්තේ යන්නේ. අපි හොයමු. මහාචාර්යතුමා පොඩ්ඩක් චෙක් කරන්න. මෙතන තමයි රහස ඇත්තේ. මේක ඇතුලේ මෙතන රහස් දොරක් තියෙනවා. ඒක ටිකක් ලොකු එකක් මම ඔයගොල්ලන්ට ඒක පින්නන්නම්කෝ. මේ තියෙන්නේ රහස් දොර තමයි. එහෙමද? ඇතුලට ගිහින් බලමු මොකක්ද මේකේ ඉන්නේ කියලා. මොකද ඔය දෙන්න වෙවුලන්නේ? මොකටද බය වෙන්නේ? ඇයි ඇත්තට මට බය වෙන්නේ? ඔයා කියන්නේ බය වෙනවා. අර කිසිවක් දින්නේ නැහැ. දැන් අත බය හින්දා ඔය බලන්න කවුද ඇවිල්ලා ඉන්නේ කියලා. ඇත්තටම ඔයලා කොහොමද මෙහාට ආවේ? ඇත්තටම ඔයලා ආවේ කොහොමද කියලා කියනවද? ලොකු හොරෝ පොඩි හොරෝ ඔයලා මෙයාලගේ සමෝසා බෑග් එක දුන්නා නේද? අනේ මම කරගමු මෙතනින් බල ගන්න ඕන. අනේ පුතර මොට්ටයෝ දැන් මෙහා අපිව අතාරින්න එකක් නැහැ. මගේ සමෝසා ටික කෑවා. ඉන්නකෝ. දැන් හරි ඔන්න බලන්න. දැන් ගිහලා පලි ගන්න. යන්න. අයියෝ මෙන්න ආව. අනේ මේගොල්ලෝ මේ රොබෝ ආවනේ. ඔව් මහත්තයෝ මේ රොබෝලා තමයි මේ හාව නෙමෙයි. අන්න ඉන්නවා හොරා. ගහන්න මෙන්න ඉන්න ඇත්තෝරා මෙයා තමයි රොබෝ හාව දාලා මිනිස්සුන්ගේ දේවල් හොරකම් කරේ. ඔන්න බඩු. දැන් අල්ලගන්න. එතකොට මේගොල්ලෝද හොරු? මේ හොරුන්ගේ හොරු කම්බ හොරුන්ට යන්නේ.
මේ ධර්මරාශි කොහොම හරි මගේ සමෝසා ටිකක් නැති වුණා නේද? ඒක නැති වුණාට කමන්නේ තව සපෝට් තියෙනවා